දැන් අපි කරන්න යන්නේ උදරය අඩු කරන්න කරන ලෙමන් බොටල් ප්‍රතිකාරය. පැඩ් ඩිසෝල්වින් ඉන්ජෙක්ෂන් කියලා ප්‍රසිද්ධ මේ ලෙමන් බොටල් ප්‍රතිකාරය කෙරෙන්නේ උදරයට. උදරයේ තියෙන අභ්‍යන්තරයේ තියෙන මේද ස්තරය දිය කළා හරින්න තමයි මේ ප්‍රතිකාරය කරන්නේ. මේ ප්‍රතිකාරයෙන් පස්සේ ඩ්‍රේනේජ් සිස්ටම් එකෙන් ෆැට් ලේයර්ස් අයින් වෙලා යනවා. ෆැට් ලේයර් ඩෙත් වෙනවා මේ ලෙමන් බොටල් ප්‍රතිකාරයෙන් පස්සේ. මේක අතුරු ආබාධයක් නැති වේදනාව ගොඩාක්ම අඩු ප්‍රතිකාරයක් තමයි. ඒ වගේම මේ ප්‍රතිකාරයේ ඉතාමම වේදනාවක් ඇති වුණත් ගොඩක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ආෆ්ටර් ඉෆෙක්ට් අතුරු ආබාධ ගොඩාක්ම නැහැ. මේ ප්‍රතිකාරයෙන් වෙන්නේ හැම අභ්‍යන්තරයේ තියෙන මේද ස්තරය දිය කළ හැරීම පමණයි. ඒ දිය කළ හැරීම එක ක්‍රමයක් තමයි මේ ලෙමන් බොටල් ප්‍රතිකාරයෙන් කරන්නේ. දැන් අපි ප්‍රතිකාරය කරන්න යන්නේ මේ මූලික අවධිය විදිහට අපි මේ පැඩ් ඩිසෝල්වින් ඉන්ජෙක්ෂන් හෙවල් ලෙමන් බොටල් මේ ඉන්සුලින් වගේ චූටි සිලින්ඩර් එකකට අරගෙන තමයි අපි ප්‍රතිකාරය කරන්නේ. දැන් අපි ප්‍රතිකාරය කරගෙන යන්න හදන්නේ. මේ ප්‍රතිකාරය කරනකොට හැම අභ්‍යන්තරයේ තියෙන ෆැට් සෙල්ස් ඩෙත් වෙලා ලිම්ෆොටික් සිස්ටම් එක හරහා ඩ්‍රේනේජ් වීම තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. මේ ප්‍රතිකාර වාර 4-5ක් යනකොට සම්පූර්ණ උදරේ ප්‍රමාණය අඩු වෙලා යනවා. සාමාන්‍ය ප්‍රතිකාරය කරන්න පුළුවන් සති 2කට වරක්. මේ ප්‍රතිකාරය ඔබට අදාහ ගන්නත් බැරි අඩු මුදලකට බුද්ධික විට්ඨාච රෝහලෙන් කරගන්න පුළුවන්. දැන් අපි ප්‍රතිකාරය අවසන් කරා. මේ ලෙමන් බොටල් ප්‍රතිකාරය, පැඩ් ඩිසෝල්වින් ඉන්ජෙක්ෂන් ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරය ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාරයක්. විශේෂයෙන්ම එක් ප්‍රතිකාරයක් කරාම අඟල් 2ක් විතර උදරයේ ප්‍රදේශයේ අඩු වෙනවා. ඒ වගේම ඇඟේ බරත් අඩු වෙනවා. සති 2කට වරක් මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්. මේ ඔබට ප්‍රතිකාරය කරද්දී වේදනාවක් ඇති වුණාද? ඇත්තටම නැහැ. ඇත්තටම සෞම්‍ය ප්‍රතිකාර ක්‍රමයක්.